good morning යාළුවනි. අද මම ඔයගලන්ට වීඩියෝ එකක් අරන් එනවා. මේ අලුත් වීඩියෝ එකක් ගෙනවා. good morning යාළුවනි. මම අද ඔයගලම වීඩියෝ එකකින් හමු වෙන්න අදහස් කරුවේ. අද මේ රටේ පවතින හැම ප්‍රශ්නයකටම අපිට විසඳුමක් වශයෙන් අපේ ගෙවත් වීම භවභෝග වගාවක් කරගන්න එක තියෙන වටිනාකම ඔයගලන්ට පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඉතින් බලන්න මම මේ ණයකොච්චි සාකයක් හිටවලා තියෙනවා. මම මේ මල් පෝච්චියමයි මේක හදලා තියෙන්නේ. ඉතින් බලන්න මේ ණයකොච්චි ගසාකේ මේ හොඳට හැම අත්තම මේ ලස්සනට මේ ගෙඩි කරල් පළ දාලා තියෙනවා. ඉතින් පේනවද ඔයගලන්ට? ඔයගලන්ට හොඳට පේනවා ඇති. ඔක්කොම හොඳට මෙයාම කොලයක් ගානේ මේ කරල් හැදිලා තියෙනවා. ඉතින් මේක හරි වටිනවා අපිට. ඔයගලන්ට ඔය හැම කෙනෙකුටම අද තරුණ පරපුරේ හැම කෙනෙකුටම මේ වගේ දෙයක් කරගන්න එක හරි වටිනවා. මොකද මේ අපිට කඩින් අරගෙන කනවට වඩා ගෙදරම මේවා හදාගෙන මේ වගේ දේවල් පරිභෝජනයට ගන්න ඕන. අපේ ආර්ථිකයත් පිරිමැහෙනවා. ආර්ථිකයටත් වාසි, පොකට් එකටත් වාසි. ඉතින් මේ පේනවද? තව මේ වගේ මම මේ හිටවලා තියෙන්නේ ඉවතලන කවරවල ඒ වගේම මේ මල් පෝච්චි වල මම හිටවලා තියෙන්නේ. ඉතින් මේ තව තියෙනවා මේ ණයකොච්චි සාකය. මේකේ මේ ලොකුවට පේන්නේ නැහැ. නමුත් මේකත් අර වයසමයි. නමුත් මේකෙත් මල් හැදිලා තියෙනවා. පොහොට්ටු හැදිලා තාම මල් හරියට ඇවිල්ලා නැහැ. නමුත් ඉතින් හැදීගෙන ඉන්නේ. එමාටින් මතු අතුපතර විහිදිලා උඩට මේක හැදිලා තියෙන්නේ. මේකත් එහෙමයි. මේ පේනවද වැඩි මේකෙත් මල් හැදීගෙන එනවා. ඒ වගේම මගේ තව තියෙනවා ණයකොච්චි ගහක්. මේක මගේ තරමටම උසයි. මේ පේනවද? මගේ තරමටම තියෙනවා ඒක. මගේ ගානටම උස තියෙනවා. ඉතින් ඒකේ මේ හැදිලා තියෙනවා පේනවද? ඒකෙත් තියෙනවා. හොඳට හැදිලා තියෙනවා ඔය. ඒකෙත් තියෙනවා. හොඳට හැදිලා ඔය නැතනම හොඳට හැදිලා තියෙනවා. ඉතින් හරි ආඩම්බරයි. ඒ කියන්නේ අපිට ලොකු සතුටක් ගෙන දෙනවා. විතරක් ඔය මානසික රෝග වලට ડિප්‍රෙෂන් ආතතිය වගේ දේවල් වලට හිටන් මේක හරි ප්‍රයෝජනවත්. ඔය මතනම මම හිටවලා තියෙනවා. ඒ වගේම මේ වගා මල්ලක මේ කරවිල පැලයක් හිටවලා තියෙන එක හොඳට ගිහලා තියෙනවා. මේ තුඹ කරවිල මේ තියෙන්නේ තව ගස් මං හිටවලා තියෙනවා. මේ ඔක්කොම ඉවතලන කවර වල තමයි මං හිටවලා තියෙන්නේ. ඉතින් හොඳට ඒවා හැදෙනවා. ඒ වගේම තවත් මේ ණයකොච්චි සාකයක්. ඒකෙත් මේ හොඳට ගෙඩි කරල් ඇවිල්ලා තියෙනවා. මේකේ ඔය හොඳට එනවා. ඉතින් මේක ඔයගලන්ටත් මේක ගෙදරදී කරන්න පුළුවන්. මම ඔයගලන්ට කියලා දෙන්නම් මම කොහොමද වගා මලු හදාගන්නේ. ඒ වගේම මේවට පොහොර දාන්නේ කියලා මම කියලා දෙන්නම්. පස් මාධ්‍ය සකස් කරගන්න ආකාරය මම කියලා දෙන්නම්. ඉතින් මාත් එක්ක රැඳිලා ඉන්න. ඔයගොල්ලෝ මේක බලලා ඔයගොල්ලෝ සතුටක් තියෙනවා නම් ඔයගොල්ලෝ මට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් පස්සේ නැවත වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඉතින් බොහොම ස්තුතියි.